ක්‍රීඩාශීලී සුබ දහවලක් ප්‍රාර්ථනා කරනවා සියලුම ක්‍රිකට් ලෝලීන්ට. ඉතින් ප්‍රධාන වශයෙන්ම බංග්ලාදේශ තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් බංග්ලාදේශ කණ්ඩායම අද තරඟ බිමට පැමිණියා සිය ප්‍රථම ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීම සඳහා. ප්‍රධාන වශයෙන්ම තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ ප්‍රථම ටෙස්ට් තරඟය ආරම්භ වූයේ අද උදෑසන. ඉතින් අද උදෑසන ඉතාමත් විශේෂ සිදුවීම් කිහිපයක්ම සිද්ධ වුණා. ඉතින් එක් විශේෂ සිදුවීමක් වූයේ නවක ක්‍රීඩකයන් දෙදෙනෙකු විශේෂයෙන්ම තරඳු රත්නායක සමගින් ලහිරු උදාරට ටෙස්ට් වරම් හිමි වුණා ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් තවත් එක් සිදුවීමක් තමයි ප්‍රධාන වශයෙන්ම 2009 පටන් 2025 දක්වා වසර 16ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ක්‍රීඩා කරපු ශ්‍රී ලංකේය සුපිරි පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් අදින් ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදෙනවා. ඉතින් ඔහුගේ පවුලේ ඇතුළු සියලු දෙනාම අද තරඟාවලියට පෙර ආරම්භ වීමට පෙර ඇන්ජලෝ මැතිව්ස්ට යම් සමරු තෙල්ලියක් පිරිනැමුවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙම තරගය ඉතාමත් වැදගත් තරගයක් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉතින් ඇන්ජලෝ මැතිව්ස්ගේ නික්ම යාම සිදුවන්නේ මෙම තරගයේදී තමයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම ප්‍රථමයෙන්ම කාසිවාසී දිනු බංග්ලාදේශ නායක නජ්මුල් හෂන් සැන්ටෝ විසින් ප්‍රථමයෙන් පන්දුර පහර දීම තෝරා ගන්න. මොකද ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ කාසිවාසී ලැබුණු සෑම නායකයෙක්ගේම පළමු බලාපොරොත්තු වන්නේ ප්‍රථමයෙන් පන්දුර පහර දීම. ඉතින් මීට සුළු මොහොතකට පෙර ප්‍රථම දිනේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පන්දුවර 28ක් නිමවන විට බංග්ලාදේශ කණ්ඩායම කඩලු 3කට ලකුණු 90ක් රැස් කරගනිමින් සිටියා. එහිදී ප්‍රධාන වශයෙන්ම නායක ශාන්ටෝ ලකුණු 25ක්, ඒ වගේම තමයි මුෂක රහීම් ලකුණු 20ක් ලබා ගැනීමෙන් පිටියේ නොදවී ක්‍රීඩා කරමින් සිටිනවා. කඩලු දවා ගැනීමේදී තරඳු රත්නායකට කඩලු 2ක්, ඔහුගේ මංගල තරගයේ තමයි මේ ක්‍රීඩා කරන්නේ. ඒ වගේම තමයි අසිත ෆර්නාන්ඩෝට එක් කඩුල්ලක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් ප්‍රධාන වශයෙන්ම සදම් ඉස්ලාම් ලකුණු 14ක්, ඒ වගේම තමයි අමිනුල් හක් ලකුණු 0කට දෙවි යනවා. ඒ වගේම තමයි මොමිනුල් හක් ලකුණු 29කට දෙවි යනවා. ඉතින් තරඟාවලියේ සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම සඳහා අපගේ නිල YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න කියලා හැමෝගෙම ඉල්ලගම. ඉතින් අදට ගිහින් එන්න සුබ දවසක්.